අපි මීට ප්‍රථම ධර්මයේ පරීක්ෂණ මේ ප්‍රායෝගික කරලා තියෙනවා. ඉබ්බත් බොහෝ පිරිසක් තමයි සහභාගී කරලා කරේ විශේෂයෙන්ම ජනාධිපති ආරක්ෂණසේ ඉන්න කාලේ කරා අපි 1200ක් වෙනි පිරිසකට තමයි දේශනික කරේ. අපිට ප්‍රායෝගික ප්‍රැක්ටිකල් කරන්න බැරි නම් මේසයක් උඩ තබලා නිකන් අර කම්පියුටර් ප්‍රෝග්‍රෑම් දුන්නේ ඒ විදිහ තමයි අපිට කරගන්න බැරි වුණා. ඇත්තටම මෙතන මම අද හිතාගත්තා මේ කියන්නේ ලොකු හරවත් විදිහට අපිට මේ ප්‍රායෝගික අත්දැකීම් දැන් අපිට මම හිතනවා මට රෝගියෙක් හම්බුනොත් මේ දෙයින් කොට ගන්න පුළුවන් කියන හැඟීම මට දුන්නා. මට ඇත්තටම ඔබතුමාද අපිට ලබා දුන්නු මේකේ පුහුණුව ඉතාමත් අගය කොට සලකනවා. බෙහෙවින්ම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. ප්‍රථම අධ්‍යයනය සම්බන්ධයෙන් දෙමළ කිරීම ප්‍රායෝගික සම්බන්ධව විපාසයෙන් ආස්තයි. අද දින ඇත්තටම කාලය ගත වුණා දැවුන්නේ. සාමාන්‍යයෙන් පැය 8:00ට විතර අපි පටන් ගත්තා. දැන් 6ක් පහු වෙලා වෙන්න ඕනේ. අපි විනෝදෙන් කාලය ගත කරා එක ඇක්ටිවිටි. ඒවත් එක්කම උගන්නන ක්‍රමවේදයට මම හරි ආසයි. මම විතරනේ මම දන්නවා ඔක්කොම එකග වෙනවා එකට. නැත්තම් මොන්ටරයක් දාගෙන ඒක හරහා මෙන්න මෙහෙමයි වෙන්නේ මේ නෑ. මේක ප්‍රායෝගික අත්දැකීම්වත් එක්ක හරි ප්‍රැක්ටිකලි හැමෝම සම්බන්ධ කරගෙන ප්‍රථම ආධාරයක් අවස්ථානුකූලව දෙන්නේ රෝගියා හඳුනාගෙන මොකද්ද මෙයාට තියෙන ඇතිලා තියෙන ඒකට හා සමානව අපිට අත්‍තරම හොඳ දැනුවත් වීමක් කරා මොහොම ඔබතුමාට ස්ථිරව දෙනවා. ඒ දැනුවත්